ජපානයේ වගේ සුන්දර රටක් පසුබිම් කරගෙන හනකෝ වගේ නවකතාවක් ලියවෙන්න හේතු වුණු ඒ අතීතය පිළිබඳව කෙටියෙන් හරි කිව්වොත් හොඳයි කියලා මට හිතුණා. ජීවිතේ මුල් වතාවට මම ගුවන් යානයකට ගොඩ වුණේ හරියටම මීට අවුරුදු 29කට කලින් 1996 නොවැම්බර් 3 වෙනිදා. ඒ ජපානයේ නරීතා ගුවන් තොටුපළ බලා පිටත් වුණු ශ්‍රී ලංකන් ගුවන් යානයට නොවැම්බර් 7 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 වෙනිදා වනතුරු සතියක කාලයක් ටෝකියෝ නුවර NHK රූපවාහිනී ආයතනයේ පැවැත්වුණු ජපාන් ප්‍රයිස් නම් වූ අන්තර්ජාතික අධ්‍යාපනික රූපවාහිනී වැඩසටහන් තරඟයට සහභාගී වීමයි මගේ අරමුණ වුණේ. කැලණි සරසවියෙන් මගේ ප්‍රථම උපාධිය නිම කරලා ජීවිතේ පළමු රැකියාව විදිහට TNL රූපවාහිනියට සම්බන්ධ වෙලා අධ්‍යාපනික වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදිහට මා විසින් නිෂ්පාදනය කෙරුණු පියගැටපෙළ නම් වූ අධ්‍යාපනික රූපවාහිනී වැඩසටහන ඒ තරඟයේ සඳහා ඉදිරිපත් කරලා තිබුණා. රටවල් 190කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වුණු එම තරඟය අවසානයේ මගේ වැඩසටහනට විශේෂ ත්‍යාගයකුත් ලැබුණා. ජපාන රාජකීය පවුලේ සමාජිකයන් වුණු අකිෂිනෝ කුමාරයා සහ කිකෝ කුමරිය වගේම ජපාන සුප්‍රසිද්ධ නළු නිළියන් ආදීන් හමු වී කතාබස් කරන්නටත් ලෝකේ තවත් බොහෝ රටවල් වලින් ඇවිල්ලා හිටපු රූපවාහිනී මාධ්‍ය කලාවේ දැවැන්තයන් හඳුනා ගන්නත් මට අවස්ථාව උදා වුණේ NHK එකේදී තමයි. ජපාන් ප්‍රයිස් උත්සවය සතියකින් අවසන් වුණත් මගේ ඥාති සහෝදරයෙක් වුණු චන්න නවරත්න මල්ලි ඒ වෙනකොට ටෝකියෝවේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙලා හිටපු නිසා මාස 3ක කාලයක් ටෝකියෝවේ නවතින්න මට අවස්ථාව උදා වුණා. NHK ආයතනයේදී ජපන් ජනමාධ්‍ය පිළිබඳ මහාචාර්යවරයෙක් වුණු ෂෝසෝ උසමි මුණ ගැසීම මගේ ජීවිත ගමන් මගේ හැරවුම් ලක්ෂයක් වෙයි කියලා එදා මට හිතුනේ නැහැ. සිනමා හා රූපවාහිනී නිෂ්පාදනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීමට ටෝකියෝවේ නිහොන් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න තරම් වාසනාවක් මට ලැබුණේ මහාචාර්ය උසමි නිහොන් විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් විදියට හිටපු නිසා. 2000 වසරේදී තමයි ටෝකියෝ නිහොන් යුනිවර්සිටි එකේ බ්‍රෝඩ්කාස්ටිං ඩිපාර්ට්මන්ට් එකට බැඳිලා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ කළේ. අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් විවිධ අමතර රැකියාවලත් යෙදුණා. එහෙම රැකියා කරපු එක ආයතනයක කළමනාකාරවරයා විදියට හිටපු ශින්පෙයි තෙරෝකා මහත්මයා හරියට මගේ වැඩිමහල් සහෝදරයෙක් වගේ මගේ අධ්‍යාපන කටයුතු වලට මාව උනන්දු කළා. මුලින්ම රාමෙන් නමින් හඳුන්වන ජපන් නූඩල්ස් අවන්හල් වල වැඩ කරන්න පටන් ගත්තේ සරසවි සිසුවෙක් විදියට ඉන්න කාලේ. රෑ 10 ඉඳලා පහවදා උදේ 6 වෙනකම් රාමෙන් අවන්හලක වැඩ කරලා නිින්දක් නැතිව විශ්වවිද්‍යාලයට ගිහින් දේශනවලට සහභාගී වෙන එක ඒ තරම් පහසු කාර්යයක් වුණේ නැහැ. මගේ ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් මිනිත්තු 45ක රූපවාහිනී වාර්තා වැඩසටහනක් කළ යුතුව තිබුණා. ඒ සඳහා මම තෝරාගත්තේ දෙවන ලෝක යුද්ධයේ කාලේ සයිබීරියාවේ යුද සිරකරුවෙක් විදියට ඉඳලා ආපු සකුයේ යූසකි නම් වූ කෙනෙක්. සයිබීරියාවෙන් නිදහස් වෙලා ආවට පස්සේ තමන් සයිබීරියාවේදී ලැබපු කටුක අත්දැකීම් තෙල්සායම් චිත්‍ර විදියට ප්‍රතිනිර්මාණය කරලා ප්‍රදර්ශන පැවැත්වීම තමයි ඔහු කරමින් හිටියේ. කොමාරි මගේ බිරිඳ ජයන්ති පුතා හිරුත් එක්ක ටෝකියෝවේ ජීවත් වුණු වසර 6ක කාලය තුලම ශිෂ්‍යයෙක් විදියට හිටියා. ජපන් ජාතික අසල්වැසියන්, මගේ විශ්වවිද්‍යාල ගුරුවරුන් සහ මිතුරු මිතුරියන්, අමතර රැකියා කරපු විවිධ ආයතනවල ජපාන ජාතික සේවක සේවිකාවන් වගේ විවිධ තරාතිරමේ ජපන් මිතුරු මිතුරියන් එක්ක ඊටාම ශක්තිමත් වගේම සමීප ඇසුරක් ගොඩනගා ගන්න මට හැකි වුණා. ඒ ඇසුර ජපන් ජාතිකයන්ගේ විවිධ සංස්කෘතික උත්සව ආදියට සහභාගී වෙන්න වගේම සෙන්ඩායි, කියෝතෝ, හිරෝෂිමා වගේ ඈත ප්‍රදේශවල සංචාරය කරන්න
දින ගණන් ඔවුන්ගේ නිවෙස්වල නවාතැන් ලබන්න තරම් සමීප ඇසුරක් වෙලා තිබුණා. ඒත් එක්කම චන්නමල්ලි ඇතුළු පිරිසක් සමග එකතු වෙලා රූපවාහිනී වැඩසටහන් පටිගත කිරීම, චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීම වැනි විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න හැකියාව ලැබුණා. මේ විදිහට පුරා වසර 6ක් ගත වෙනකොට ජපානය මගේ දෙවැනි මව්බිම බවට පත් වෙලා තිබුණා. ඒ නිසාම ජපන් ජාතිකයන් මගේ සැබෑ නෑදෑයන් වැනි හැඟීමක් මට දැනිලා තිබුණා. අදටත් එවැනි ඇතැම් ජපන් නෑසියන් එක්ක අපේ සම්බන්ධකම් පෙර විදියටම පවතිනවා. හනකෝ නවකතාව ලියවෙන්න බලපෑවේ ඔවුන් සමග ගත කළ ඒ සුන්දර අතීතය. මුළුමනින්ම ප්‍රබන්ධ කතාවක් වුණත් ජපානයේ නැමැති ඒ සුන්දර භූමිය තුල අප පදිංචිව හිටපු, එහෙම නැත්නම් සංචාරය කරපු ප්‍රදේශ තමයි හනකෝ නවකතාවට පසුබිම් වෙලා තියෙන්නේ. ඒ වගේම මට අසන්නට දකින්නට ලැබුණු දේ විතරක් නෙවෙයි, ඇසුරු කරන්න ලැබුණු ඇතැම් ජපන් ජාතිකයන් ඇසුරෙන් පරිකල්පන ශක්තිය ඔස්සේ මගේ මනස තුල නිර්මාණය වුණු චරිත තමයි මේ හනකෝ නවකතාව තුලින් ඔබ හමුවට එන්නේ.